පාදුන්නේ මේ මගේ වාහනේ හැදුවද? මේ මගේ වාහනේ හැදුවද? ඕ අර කෑලි වගේ දාන්න මොකද කතාවක් කිව්ව දැම්මද? ඕ සේවිස් එක මේ කරා හරි සතුටුයි. මතක නෑ තාට. නෑ සල්ලි එපා. අර කලින් දුන්න ගාන ඇති ඇති වුණා. දැන් අරන් යන්න පුළුවන් වාහනේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මේ අපි කිව්වේ තනියමනේ ආවේ. අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ. සහෝදරයා වගේ තමයි හැමතැනම යනවා මාත් එක්ක. ඒක තමයි. අපි ගිහින් එන්න. හරි. හොඳටම හැදුවා. මාත්‍යා. මේ ලෙෝ කෑ වගේ වාහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ. හරි සතුටුයි. ගිලින්. තප්පරයක් දෙන්න. මේ අර බිලත් දාන්න. මහත්තයා මේ පොදිය අරන් යන්න. පොදිය. ඔයා ගන්න මේක. මේ මොනවද? එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන. දැන් සහෝදරයා තර යන්න. වැඩේ කොට දාලා තියන්නේ බාසුනේ. කොයි මේක ඇස්ලේටරේ? මේ ඇස්ලේටරේ තියෙන පොදියමයි. හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා තියෙනවා. ඉතින් මේක ගත්තා. මාතර දින කේබල් එක ඇදලා යන්න. උදා එන්නකෝ. ඔයා යන්න. යන්න. ලැජ්ජායි. අනේ පොඩි දවස් මෙයා හෙන්න ලැජ්ජායි. මම එකක් කඩලා වුණේ. සර්විස් එකට ආවේ. සර්විස් එක. ෆුල්ද නෝමල්? ෆුල්. ඔය අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. දාගන්න. ඉන්නේ දැන් කිරි ටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ. කොහෙද කොයි? කොහෙද ඔයා? කොහෙද ඉන්නේ? මෙහෙට එන්න. මෙහෙම මේ බලලා මේ වාහනවල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ හුලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්න මොනවද කියලා. නෑ ඉතින් මේ වාහන වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. හුලන් උඩ තියෙනවනේ යට විතරයි මේ හුලන් නෑ. මොකෝ මුසා මෙතෙන් මේ නෑ මම මේ ආවේ මේ උඹලා මේ වැඩ කරනවද කියලා බලන්න ආවේ මම. කන්න. උඹ සර්විස් එකේ වැඩ නැද්ද මෙතනද වැඩ? ඔව් මෙතන වැඩ කරන්න කිව්වනේ. දැන් මේක මේ හැදුවද? හදන ගමන් මම මේ කියලා දෙන්නම්. මොකෝ බය වෙලා? නෑ මේ කියලා දෙන්නනේ මං ආවේ. මේ කෑල්ල තමයි වාහනයක පුලිය කියන්නේ. මේක? ඔව් වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. කන පැලෙන්න ගහනවා හරිද? කියලා දින දේ හරියට අහගන්න. හරි. වාහනයක තියෙන එක පුලියයි. එතකොට කුලිය කියලා කෑල්ලක් නෑනේ. කුලිය කියලා කෑල්ලක් කොහෙද වාහනවල තියෙන්නේ? වාහනවල තියෙන්නේ පුලිය කියලා කෑල්ලක්. එක කුලියද තියෙන්නේ? නෑ මාස 10ක තියෙනවා. මේ අපේ කුලී මහත්තයා. ඔයා එන්නකෝ එළියට එන්නකෝ. එනවා. එන්න. එළියට එන්නකෝ කුලිය ගන්න. බාසුන්නේ මම තමයි බාසුන්නේ කියන්නේ මොකද ප්‍රශ්නේ? මේ පොඩි සද්දයක් ඇහෙනවනේ. සද්දයක්? ඔව් නිකන් මේ චුබ්බුක් ගාලා. පෑන් බෙල්ට් ගිහලා. එහෙමද? මේ පොඩි කරගඳකුත් එනවා බාසුන්නේ. කරගඳක්? ඒක තමයි අසනීපේ හැටි. එච්චරයි. මේ අර රතු පාට බල්බයක් තියෙන බාසුන්නේ. ඒකත් නිකන් ඉන්ඩිකේට් වෙනවා වගේ සරින් සැරේට. මේකයි මහත්තයෝ. ওই වැඩේ කොට දාන්න සතියක්වත් යනවා. ඕක දාලා යන්නකෝ. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. සතියක්? අනේ බාසුන්නේ සතියක් හොඳනම වැඩි.
සතියක් ගියොත් එහෙම ගෙදර උන් මැරෙයි. බෑ ගෙඩ දාන්න බෑ. ඔක අමාරුයි. සතියක් දෙන්නකෝ. මම හෙඩ් බාස් මම කතා කරලා කෝල් එකක් දෙන්නම්. හරි වැඩි හදලා. දාලා යන්න උතනින්. පිළිකන්නේ දාලා යන්න. අනේ බාසුනේ එහෙම කරන්න එපා. පොඩි වැඩක් තියෙන එන්නකෝ. මම මේක මේ කරේ තියාගෙන අරගෙන ආයි අද හදාන යන්නනේ. අනේ එන්නකෝ බාසුනේ. හරි දියාගෙන. මොකද බං ඒ වහන්නේ? හදලා දෙන්නකෝ බාසුනේ. ගෙදර ඉඳන් කරේ තියාගෙනම ගෙනාවේ. මේ බාසෝ අලුත් සිපයියක් තරම් වරෙන්ගො මෙතන වැඩක් පෙන්නන්න. ඉන්ඩිකේට් කරනවනේ ටීවී එකේ. දැන් නම් ඉන්ඩිකේට් කරන වැඩි. දැන් හිතේ ඒත් වැඩක් වෙන්න හීට් එක නගන මල්ලි අනිත් ගාලි පොඩ්ඩක් බලලා දෙන්නකෝ. බොරු කියන්න ඕනේ නැහැ මහත්තයෝ. දවස් 3ක්වත් යනවා වැඩි. දවස් 3ක්? දවස් 3 පිස්සු කියලා මේ ඇතුලේ ජෝඩු ඇතුලේ හොටෙල් එකට දාන්න ඕනේ. ඉක්මනට අනි පරක්කුලා තියෙන මල්ලි. හෙලෝ හෙලෝ එහෙනම් මේ විනාඩි 10ක් දෙන්නකෝ. විනාඩි 10. අනේ මල්ලි ටැන්ක් යු. හෙලෝ හෙලෝ ඕ විනාඩි 10 එනවා. අපි මේ දැන් හරි පිටත් වෙන්න හදන්න. හීට් එක නගලලුනේ. එරි. මූණ එච්චර හරි නෑ. පිස්ස මේ තියෙන ෂෝක් එක. මේකේ නෙමෙයි බං මනමාලයක් ඉන්නේ. ඇත්ත. බොනට් එක හටක්. කොහෙද මේකේ හීටරේ තියෙන්නේ? ඩ්‍රයිවරයක් කියන්නේ මං හලු ගන්න. පිස්සු ගානේ. මෙතන හීටරේ තියෙන්නේ මෙතන. මඩ මහත්තයා. හදිස්සියද? හදිස්සියක් නෑනේ. ඩකින්නේ හදලා දෙන්න. මොකද? ඔයා ගත්තද ලෙඩි? තාම මේ බලනවා. බහසුන්නේ ඒවත් හිටියනම් කියලා හදන්න තිබ්බා මේක නේද? ඒ උදන්නේ මගුලේ. උදන්නෙත් මන් දන්න ටිකම තමයි බං. මඩ මහත්තයා. හදිස්සියද? නෑනේ හදිස්සියක් නෑනේ. හදලා දෙන්නම්. හරියන්නේ නෑ නේද අයියේ? හරියන්නේ නැහැ කියලා බෑර මේක මේ වැඩේ කරන්න එපා. ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක. ඇයි? ඉතින් බලන්නකො. දුකී චවුලා වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගින්නේ සෙට් වෙලා තියෙන්නේ. ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහය හරින්නේ. සිකුරු මාරු වෙලා සෙනසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිද? විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම්. නේදයි. අරුගේ රහකු බහැලා තියෙන්නේ. සුරුප්පු ඇදලාද කොහෙද? නැත්තම් ඔව් මේ වෙඩින් එක. ඔව් මේ පොලිසියට තවුණා මේ ගිය සතියේ. නෑ. ඔව් වෙඩින් එකට කලින්. ඕ මට නිකන් මිනිමරුවෙක් ගිය වගේ පෙනුමක් තියෙන උගේ. වෙන්නේ හැබැයි ඒ ගෑනිට මේ ගැල පෙන්නේ ඌ. ඒක හරියන්නේ නෑ නේද? ඒවට හම්බන් කරන්න බෑ. ඊමන මෝඩ්. ඊනෝද සිරියව. මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. මොකද කුඩුකාරයා වුණාට මුට සල්ලි තියෙනවනේ. කුඩුකාරය වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා ගංජා ගහනවා කසිප්පු ගහනවා කුඩු ගහනවා පුදුම කුඩු ගහල්ලන්නේ මල්ලි ඒක මිනිස්සෙකුට පුළුවන් ද බං එහෙම කුඩු ගහන්න කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ. ආපෝ කතා කරලා වැඩක් නැහැ මෙතන ඕවා කතා කරන්න එපා නිකන් මේ පොසුලමෙක් වගේ පේන්නේ නැද මොකේ කැත විතර. නැත්තම් මට නෝක පිරිමේද්ද කියලා තකයි. මීනි මොකෝ හදිස්සිද?